දැන් ඔන්න මේ හබකක් හදන්න හදන්නේ. මේ හබකට මම අදට මේ ගත්ත මේ తాවකාලිකව මේ ලැල්ලක් භාවිත කරන්න ගත්තේ. මේ ලැල්ල වෙනුවට ඉස්සෙල්ලාම මේක හදනවා මේ ලීටිය එකතු කරලා තට්ටුවක් වියනවා. තට්ටුවක් වියලා මේ විදිහටම හදාගන්නවා. හදාගෙන ඊට පස්සේ මෙන්න වගේ හිටවන අපි කරුවක් කපලා. ඒ කරුව කියන්නේ මරු කරුව කියලා. මරු කරුව කියලා හිටවලා මේ තට්ටුව ගොතන එකට මෙව නූලක් දාලා තියාගන්නවා. ඊට පස්සේ මේක අටවනකොට මෙන්න මේ වගේ ගන්නවා පොල්ල. මේකට කියන්නේ ගැස්සුම් පොල්ල කියලා. මේක මරු කනුව මේක ගැස්සුම් පොල්ල. ඊට පස්සේ ගැස්සුම් පොල්ල මේ දෙබළ උඩින් තියලා මේ තට්ටුවට අපි දැන් සම්බන්ධ කරලා අනුවට මෙහෙම රඳනවා. රඳලා මෙන්න මේ ආකාරයට මේක අටවනවා. මෙන්න මේ ආකාරයට. මේ ආකාරයට තමයි මේක අටවන්නේ. මේ ආකාරයට අටවලා මේ තට්ටුව දැන් මේ භාවිත කරන මංගලන් ලැල්ලන්නේ දැන් අර තට්ටුවක් කියන්නේ තට්ටුව සම්පූර්ණ පිරෙන්න ගල් පුරවනවා. උඩට බර මේ බර පටවලා මෙහෙම අටවනවා. අටවලා එතකොට මේ මෙන්න මේ උගුල රඳවන එකට කියන්නේ මේ ගැස්සෙන්න අටවන එකට කියන්නේ කන මේක කනාම මේක රිකිල්ල. මරු කනුව ගැස්සුම් පොල්ල කනාකූර රිකිල්ල. මේ ආකාරයට තමයි මේක අටවලා හදන්නේ. මේක හදන්නේ විශේෂයෙන්ම පොඩි සත්තුන්ට. තලපයින්ට තමයි. තලපයා තමයි වැඩිම මේකෙන් අල්ලන්නේ. වෙන සතෙක් නෑ. තලපයාටම හදන්නේ. ගැස්සෙන්න ඊට පස්සේ මේක ඇතුළේ මේ විදිහට අටවලා මෙහෙම පොඩි මේ රිකිල්ලට උඩින් මෙහෙ පොඩි කෝටු කෑල්ලක් දාතිනවා. දාලා තව ওই මඤ්ඤොක්ක කෑලි හරි මේක ඇතුළට දාතිනවා. දාතුවෙන් පස්සේ තලපය එනවනේ. ඇවිල්ලා අර කණ්ඩ මේ ඇතුළට ගියාම මේ ලී කෑලි උඩට බරාවාම එනවනේ උගේ කකුලින් බර. ආපු ගමන් මෙන්න මේ ආකාරයට මේ ගැස්සෙනවා.